මොළය කියන්නේ අපේ ශරීරයේ ඇති අසීමිත ශක්තියක් තියෙන අවයවයක්. නමුත් සමාජයේ ඉන්න අති බහුතරයක් මේ ශක්තිය සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නේ නැහැ. මෙම ශක්තිය උපරිමයෙන්ම භාවිතා කර සුළුතරය අතර නිකොලෝ ටෙස්ලා, අයිසෙක් නිව්ටන්, ඇල්බර්ට් අයින්ස්ටයින් වගේම ලියනාඩෝ ඩා වින්චිත් ඉන්නවා. මොවුන්ගේ IQ වගය 190ත් 200ත් අතර තිබ්බා. ඔවුන්ගේ විශිෂ්ටත්වය කියන්නේ මැජික් එකක් නෙමෙයි. එය ඔවුන් එදිනෙදා අනුගමනය කළ විශේෂ පුරුදු සහ ගැඹුරු සිතීමේ ක්‍රමවල ප්‍රතිඵලයක්. මේ වීඩියෝ එකෙන් අපි ලෝකයේ විශිෂ්ටතම පුද්ගලයන් භාවිතා කළ රහස්කම ඔබටත් භාවිතා කළ හැකි ආකාරයෙන් වර්තමාන ලෝකයට හරියන විදිහට පැහැදිලි කරනවා. මේ වගේ වටින වීඩියෝ බලන්න අපිත් එක්ක දැනුම මීඩියා channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක බලලා like කරලා share කරන්න අමතක කරන්න එපා. අංක 1 power sleeping. ටෙස්ලා සහ ඩා වින්චි වැනි විශිෂ්ටයන් භාවිතා කළ සුවිශේෂ ක්‍රමයක් ලෙස කෙටි නින්ද එහෙමත් නැත්නම් power sleeping පෙන්වලා දෙන්න පුළුවන්. දහවල් කාලයේ මිනිත්තු 10ත් 20ත් අතර කාලයක් නිදා ගැනීමෙන් මතක ශක්තිය නැවත සක්‍රිය කරගන්න පුළුවන්. මෙමගින් ඔබ ඉගෙනගත් දේ මතකයේ හොඳින් තැන්පත් වෙනවා. වර්තමානයේ හරියන විදිහට භාවිතා කිරීමේදී දහවල් 1-3ත් අතර මිනිත්තු 20කට වඩා වැඩි නොවන නිින්දක් ලබා ගැනීම ප්‍රමාණවත්. අංක 2 Deep Solitude. මේ භාවිතා කරේ අයිසෙක් නිව්ටන්. මෙහිදී ඔහු කළේ යම්කිසි ප්‍රශ්නයක් ගැන තනිව ගැඹුරින් සිතමින් ප්‍රශ්නයට විසඳුම් සෙව්ව එක. මෙම ක්‍රමය භාවිතා කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි ලෝකයම මවිත කරන සොයා ගැනීම් රසක් නිර්මාණය වීම. ඔබටත් දිනකට පැයක් කිසිදු බාධාවකින් තොරව එකම ප්‍රශ්නය හෝ විෂයක් මත අවධානය යොමු කරන්න පුළුවන් නම් ඉගෙනීමට වගේම සාමාන්‍ය ජීවිතයේ අපි මුහුණ දෙන ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්නත් පුළුවන්. මෙය ප්‍රායෝගිකව භාවිතා කිරීමට නම් එකම ගැටලුවක් තෝරා ගැනීම වැදගත් වෙනවා වගේම ඒක සටහන් පොතක සටහන් කිරීමත් වැදගත් වෙනවා. අංක 3 work thinking නැත්නම් ඇවිදමින් සිටීම. නිශ්ශබ්දව ඇවිදමින් ප්‍රශ්න සිතීම ඔබේ මනසට සංකීර්ණ ගැටලු සල්ව සිතීමට උදව් වෙනවා. මීට අමතරව මොළයට රුධිර ප්‍රවාහනය වැඩිවීම මගින් මතකය සහ අවධානය වැඩි කරයි. මේ ක්‍රමවේදය භාවිතා කරේ අයින්ස්ටයින් සහ නිව්ටන් විසින්. මේ ක්‍රමය භාවිතා කිරීම මගින් ආතතිය අඩුවීම, සිතීම පැහැදිලි වීම, ඒ වගේම ඉගෙනගත් දේ මතකයේ තබා ගන්නත් පුළුවන්. අංක 4 mental visualization. මේක භාවිතා කරේ ටෙස්ලා විසින්. මේකෙදී සිය නිර්මාණ පළමුව මනසේ ගොඩනගාගෙන පරීක්ෂා කරා. මේ අපිටත් විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් විවිධ ගණිතමය සමීකරණ නිර්මාණ වගේ දේවල්. අංක 5 Feynman teaching method. රිචර්ඩ් පේට්මන් සරලව උගන්වමින් තම අවබෝධය වැඩි කරගත්තා. ඔබ ඉගෙනගත් දේ කුඩා දරුවෙක්ට කියන ආකාරයෙන් පැහැදිලි කර ගැනීම ඔබේ අවබෝධය වැඩි කර ගැනීමට උදව් කරනවා. මෙය ඔබේ මිතුරෙකුට ඉගැන්වීමට භාවිතා කිරීම වඩාත් ප්‍රායෝගික ක්‍රමයක්. මෙම ක්‍රම අඛණ්ඩව අනුගමනය කළොත් ඔබේ මතකය, අවධානය, නිර්මාණ ශීලීත්වය සහ ගැටලු විසඳීමේ හැකියාව ඉතා ඉක්මනින් වර්ධනය වෙන්න උපකාරී වෙනවා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා like කරන්න. ඒ වගේම මේක වටිනවා කියලා හිතන යාළුවෙක්ට share කරන්න අමතක කරන්න එපා.